ඇසට යමක් වැටෙන විට ඇසේ ඉබේම පිය වෙනවා. ඒ සිදුවන්නේ ප්‍රතික්‍රියා ක්‍රියාවක් මගින්. එලෙසින්ම ඔබ යමක් දුටු විට හෝ ඇසුණු විට ඇස් එදෙසට හිසත් සමගම එදෙසට යොමු වෙනවා. මේ සිදුවන්නේ කෙසේද? හොඳයි. මේ අතරම සිලියරි සිනිඳු පේශි වල පිහිටා ඇති M3 cholinergic muscarinic receptors theta waves මගින් GS protein නැත්නම් PKA සක්‍රිය ප්‍රෝටීන් පද්ධතිය සක්‍රිය වීම නිසා ATP මගින් බලගන්නේ. එම පේශි සංකෝචනය වීමෙන් අක්ෂි කාචයෙහි උත්සල භාවය වැඩි වෙන අතර M3 muscarinic receptors මගින් iris එහෙම නැත්නම් කළු ඉංගිරියාවේ constrictor pupilleහි ඇති M3 receptors මගින් සිනිඳු පේශි සංකෝචනය වීමෙන් තාරකා මණ්ඩලය කුණිතය කුඩා වෙනවා. මෙමගින් ළඟ පෙනීම තියෙනවා. මේ අතර තැලමසී හා කුඩාමලෙහි හිපෝකැම්පස් වලත් M3 receptors muscarinic receptor පිහිටා ඇති බැවින් theta waves adenylyl cyclase සරහා නෙගටිව් සයිට් වලට ලෙසින් ඍණාත්මක සංකල්ප ඍණාත්මක හැඟීම් ලෙසින් ගණිත අපේක්ෂින් සඳහන් කරන පරිදිම එම ඉන්ද්‍රියන්හි එම ස්ට්‍රක්චර්ස් ඉන්ද්‍රිකාවල මයික්‍රෝටියබුල්ස් අයන දැලසී හයිඩ්‍රජන් අයන දැලසී සටහන් වෙනවා. චිත්ත පරිණාමය පිළිබඳව සාකච්ඡා කරද්දී බීජාංකුරයේ හැටියට සැලකිය යුතු වන්නේ වර්තමාන පරීක්ෂණාත්මක දත්ත අනුව වුණත් ඔබගේ ඇස්සයි. මක් නිසාදයක් මෙලනොප්සින් ඇල්ෆා රෙටිනල් ගැන්ග්ලියන් සෙල්ස් වල ස්ථානගත වී ඇති IPRGC නම් intrinsically photoreceptive retinal ganglion cells එහි මෙලනොප්සින් සක්‍රිය වන්නේ pupillary light reflex එක හරහායි. M4 IPRGCs photosensitive retinal ganglion cells pupil constriction තාරකා මණ්ඩල සංකෝචනය මගින් කළු ඉංගිරියාව කුණිත කුඩා වීමෙන් ආලෝක මට්ටම් වෙනස් වී යාම තුලින් එනම් ආලෝකයේ තීව්‍රතාවය ඒ වගේ ambient light එක වෙනස් වෙමින් පැවතීම තුලින් ඔබ දකින්න ප්‍රතිබිම්බය fine tune කරනවා. එනම් ප්‍රතිබිම්බයේ contrast එක පාලනය කිරීම තුලින් ප්‍රතිබිම්බ නිර්මාණ ක්‍රියාවලිය image processing process එක උද්දීපනය කරනවා. ඔබ දන්නවා පියවැසින් ඔබ දකින ප්‍රතිබිම්බය වැනි ප්‍රතිබිම්බය ලෝකයේ දැනට ඉපදා ඇති කිසිම කැමරාවකින් හෝ උපකරණයකින් ලබා ගත නොහැකි බව. හොඳයි. මේ අතරතුර තවත් ප්‍රතික්‍රියාවක් ක්‍රියාත්මක වෙනවා. එනම් යම් ශබ්දයක් ඇසෙනු වහාම හිස හා ඇස එදෙසට යොමු වීම. මේ ක්‍රියාවලියේදී M3 muscarinic receptors හා superior olivary complex එක හරහා ක්‍රියාත්මක වන වෙනින් තැලමසී ශ්‍රව්‍ය
ගලණයෙන් පාලනයෙන් මික්ස්ඩ් වේව්ස් මිශ්‍රිත තරංග ශබ්ද දෘශ්‍ය තරංග ඩේටා හැටියට තැන්පත් වෙනවා. අයිට ඔබගේ ස්මාර්ට්ෆෝන් එකේ IC එකේ ඩේටා සේව් වෙනවා වගේ. සෙමිකන්ඩක්ටර් තියරි එක මේ අවස්ථාවේ සිහිපත් කර ගැනීම වඩා උචිත යයි ගන්නේයි මා සිතනවා. එසේ නමුත් උපතින්ම දැස් නොපෙනෙන ජීවීන්ගේ හෝ ආලෝක නොලබන ගුහා මකුළුවන් වැනි විවිධ ක්‍රීමීන් වර්ගවලද මේ සිදුවීම මදක් වෙනස්. මේ අවස්ථාවේදී මා ලැබූ පැරණි අත්දැකීමත් මට සිහිපත් වෙනවා. මදුරුවන් විදින විට අප විසින් මරණු ලැබීම උත්සාහ කරන වුන් පහසුවෙන් බේරී ගියත් ආලෝක නැති රාත්‍රී කාලයේදී ඔවුන් හසුවීම මරණයටපත් වෙනවා. කෙසේ හෝ ඒවා නූපන් දරුවන්ගේ නම් ඔවුන්ගේ කලල විකසනය පිළිබඳව සාකච්ඡා කිරීමේදී සහ ලක්ෂණ personal traits පිළිබඳව කතා කරද්දී බුද්ධි විකසනය හා සම්භවයේ චිත්ත පරිණාමය ගැන කතා නොකරම බෑ. හොඳයි. මව්කුස තුලදී ජීවියා පරිසරය දකින්නේ තම මව තුලින් සෙවණැලි රූප ලෙසින්. මක්නිසාදයත් ඉහත සඳහන් පරිදි M4 IPRGC ගැන්ග්ලියම් අක්ෂීය ප්‍රතික්‍රියන් නම් PLR මගින් සක්‍රිය වූ විට ඉමේජ් ෆෝමින් ප්‍රොසෙස් එකට දායක වන්නේ ඇම්බියන්ට් ලයිට් මගින් කොන්ට්‍රාස්ට් එක විචලනය කිරීම මගිනුයි. මේ අතර තම මව දකින්න ඇසෙන දැනෙන සියලු දේ සියලු තොරතුරු මවගේ මෙන්ම කලලයේ වර්ධනය වූ විට සුහුඹුල් ජීවියාගේ කුඩා මොළෙහි හා තැලමෙසෙහි ප්‍රෝපියෝසිසෙප්ටර්ස් හා soluble guanylate cyclase SGC PKG පාත්‍රයක හරහා M5 mescarinic receptors සක්‍රිය වූ විට digital signals ලෙසින් මෙහිදී නම් ධනාත්මක තොරතුරු ලෙසින් මයික්‍රෝටියුබුල්ස් අයනදල් සහිත තැන්පත් වෙනවා. ඔබ දන්නවා කලින් වීඩියෝ වලදීත් අප විසින් සාකච්ඡා කරන පරිදි තැලමැසෙහි හෝ කුඩා හොඬෙහි පමණක් නොව පිනියල් ග්ලෑන්ඩ් හිද M3T mescarinic receptors පිහිටා තිබෙනවා. එබැවින් දෘශ්‍ය ආලෝකය නොවුනත් ගැමා කිරණ අන්තරීක්ෂ කිරණ හෝ IR UV කිරණ එසේ නැත්ද Higgs fields මගින් new standard model එකට අනුව නම් upcoaks or downcoaks එසේ නැත්නම් Higgs bosons කොටින්ම කියතොත් ආලෝක ශක්තිය හෙවත් ෆෝටෝන ශක්ති පැකට්ස් හරහා පිනියල් ග්ලෑන්ඩ් ආලෝක සංවේදී පිනියලෝසයිට් සෙල්ස් මගින් උත්තේජිත එසේ නැත්නම් ජෙනරේට් කරගත් විෂුවල් ඩේටා නියුරෝ ට්‍රාන්ස්මිටර් එකක් වන සෙරටනින් හරහා ප්‍රේරණය වී කැල්සියම් නෙගටිව් ෆීඩ්බැක් සිස්ටම් එක හරහා ඊට සඳහන් ක්‍රමවේද හරහාම ධනාත්මක සංනිවේදනයන් වශයෙන් පොසිටිව් කොග්නිෂන් ලෙසින් soluble guanylate cyclase CGMP පාත්‍රයක තුළින් ඩිජිටල් සංඥා ස්වරූපයෙන් මෙලටොනින් ඔක්සි හරණ ප්‍රතික්‍රියා මගින් සෙරොටොනින් බවට පරිවර්තනය වූ විට මෙලටොනින් සෙරොටොනින් බවට පත් වූ විට M3 mescarinic receptors හා GQ ප්‍රෝටීන් වල
සහ PKG protein kinase G වල මැදිහත් වීමෙන් අනතුරුව theta waves pineal gland හි මෙන්ම තලමසෙහිද MPT muscular pressure පිහිටා ඇති බැවින් ධනාත්මක සිතුවිලි ලෙසින් මෙම දත්තයන් IC එකක හෝ රමපොන් තැටියක data තොරතුරු සවිදුස්ස තොරතුරු සටහන් වෙනවක් මෙන් තලමසි කුඩාවලේ මයික්‍රෝවේව්ලසි අයනදලසි හයිඩ්‍රෝවලසි සටහන් වෙනවා. සාදයක් glutamatergic receptors glutamatergic neurons හට ගැනීම හෝ AMPA receptors සක්‍රිය වීම මෙලොව උත්පත්ති ලැබෙන තුරු පරිණාමීය ක්‍රියාවලිය තුළින් අත්හිටවා තිබෙනවා. හොඳයි. ඔබ දන්නවා ප්ලේට්ලට්ස් වල adrenergic alpha 2 receptors පිහිටා තිබෙන්නාක් මෙන්ම M3 muscular receptors ද පිහිටා ඇත්තේ blood vessels වල endothelial cells වල. එම නිසා ලේ කැටි ගැසීම වැළැක්වීම මෙන්ම M3 muscular receptors සරා සිදුවන රුධිර නාලවල සින්දු පේශි සංකෝචනය ද නවතිනවා. එමෙන්ම ප්‍රෝටීන් PKG protein kinase G මගින් phospholipase C හි ක්‍රියාවලියද නවතන බැවින් nitric oxide හරහා soluble guanylate cyclase ක්‍රියා කිරීමෙන් CGMP GTP බවට පරිවර්තනය වී exocytosis යාන්ත්‍රණය ඔස්සේ ATP මගින් බලගැන්වී ප්‍රේරණය වන විද්‍යුත් ධාරාව මෙම සිනිඳු පේශි ක්‍රියා කරන ටෝන් එකට සමාන්තර සමගාමීව ජනිත වන ධාරාවක් බැවින් සහ සංඥා සම්ප්‍රේෂණයෙන් අනතුරුවද වැඩි ප්‍රතිශතයක් සෛලවල නියුරෝන සෛලවලද රැඳී තිබෙන බැවින්ද කලලේ pineal gland එකේ රසායනික සංඥා හා මවගේ pineal gland එකේ රසායනික සංඥා සින්ක්‍රොනයිස් එනම් එක විට සිද්ධ වී එක විට ජනිත වී යාවත්කාලීන වීමේ හැකියාව පවතී. එපමණක්ද නොව blood brain barrier system එකෙන්ද pineal gland එක නිදහස්ව පවතින බැවින් මෙලටොනින් අංශයක ඇති aromatic trees හරහා එහි ඇති hydrogen atoms වල ශක්තිය සහ wave function එක මගින් එසේත් නැත්නම් ප්‍රෝටෝන අනුක්‍රමණය තුලින් සහ E සමාන MC වර්ගය යන සමීකරණය තුලින්ද මෙම සංසිද්ධිය වටහාගත හැකියි. ක්වොන්ටම් ටනලින් සංකල්පය අනුව සලකා බලන විටද ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝන හෝ ඩවුන් කෝක්ස් හෝ අප් කෝක්ස් එසේ නැත්නම් එක්ස්පීඩ්ස් මගින් ශක්තිය සම්ප්‍රේෂණය සිදු වෙනවා.